ආයුබෝවන් හැමෝටම අද ද ඒලියන් විශේෂ වැඩසටහනේ අපි කතා කරන්නේ ලෝකයේ කිසිම විද්‍යාඥයෙක් ප්‍රසිද්ධියේ කතා කරන්න බය මාතෘකාවක් ගැන. ඒ තමයි රාවණා රජු සහ අපේ DNA අතර තියෙන අභිරහස් සම්බන්ධතාවය. අද අපේ මෙදිරියට ඇවිත් ඉන්නවා මේ ගැන දීර්ඝ කාලයක් ගවේෂණය කරපු ද ඒලියන් ගවේෂකයා. මලි ඇත්තටම මොකද්ද මේ DNA කතාව? ඇයි ඔබ කියන්නේ අපේ ඇඟයිටුලේ රාවණා රජු ඉන්නව කියලා? බොහොම ස්තුතියි. ඇත්තටම මේක ලෝකේ හිතාමතාම වසන් කරපු සත්‍යයක්. මුලින්ම අපි ඒක තේරුම් ගන්න ඕන. මම හිතන්නේ DNA කියන්නේ නිකම්ම අපේ හැඩරුව තීරණය කරන දෙයක් කියලා නෙවෙයි. හැබැයි ඒක ඇතුලේ මහා රාවණ යුගයේ ඉඳන් එන විශ්වීය මතකයක් හැංගිලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මම අද ඔයාලට ඔප්පු කරලා පෙන්නනවා අපි හැමෝම මේ රහස්‍ය උරුමයේ කොටස්කරුවන් කියලා. මල්ලි විද්‍යාවෙන් කියනවානේ අපේ DNA වලින් 98%ක්ම වැඩකට නැති ජංක් DNA කියලා. ඔබ ඒක පිළිගන්නේ නැද්ද? අපෝ නෑ. ඒක තමයි ලෝකේ තියෙන ලොකුම බොරුව. මෙහෙම හිතන්නකෝ. ඔයාලා ගාව තියෙන ලෝකෙ මිලාදිකම ෆෝන් එක. හැමෝගම ෆෝන් එකක් තියෙනවා. අද වෙනකොට ස්මාර්ට් ෆෝන් එකක් තිබුණේක් නෑ නේ හොයන්න. හැබැයි මේ ස්මාර්ට් ෆෝන් එකේ ඇප්ස් ගොඩක් තියෙනවා. අපි පාවිච්චි කරන්නේ සාමාන්‍ය සමාජ මාධ්‍ය ගිණුම් ටික Facebook, WhatsApp, Instagram ඒ වගේ දේවල්. අපි ඔකෙන් එතකොට ෆෝන් එකෙන් කෝල් කරනවා. එතකොට කාට හරි හදිසියට මැසේජ් එකක් දානවා. ඉතින් ඕක ටිකනේ වෙන්නේ. ඉතින් හිතන්න ඕකෙන් 98%ක්ම අපි ඇප්ස් පාවිච්චි කරන්නේ නැහනේ. සමහරක් ඒවට අපි ආසාවෙන් ගන්නවා. හැබැයි ඒ ඇප්ස් අපි පාවිච්චි කරන්නේ නැහැ. ඒක හැමෝම තියෙනවා. නැත්තම් තියෙන ඇප්ස් ගැන අපි හරියට දන්නේ නැහැ. ඒ ඇප්ස් පාවිච්චි කරන්න මොකටද කිනම් හේතුවක් මතද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපි දන්න ඇප්ස් ටිකකුත් තියෙනවා. අපි වැඩ කරන ඇප්ස් ටිකකුත් තියෙනවා. අපි වැඩ නොකරන නොදන්න ඇප්ස් ටිකකුත් තියෙනවා. අන්න ඒ වගේ තමයි අපේ DNA කියන්නේ. රාවණා රජතුමාට තිබ්බේ මහා දැනුම, මනසින් වැඩ කරන බලය මේ හැම දෙයක්ම අර 98% ඇතුලේ ලොක් වෙලා තියෙන්නේ. අපි තාම මේකේ පාස්වර්ඩ් එක හොයනවා. හැබැයි කාටවත් හරියට හම්බ වෙලා නැහැ. ඉතින් සරල උදාහරණයක් ගත්තේ පොඩ්ඩක් හිතලා බලන්න මං කියන දේ හරිද වැරදිද කියලා. බොහෝ අය කියනවා රාවණා රජුට පිටසක්වල සම්බන්ධතා තිබුණා කියලා. ඒක අපේ ජානවලට බලපාන්නේ කොහොමද? අනිවාර්යයෙන්ම ඔව්. රාවණා රජතුමාගේ පියා වෙන්නේ විශ්‍රවවස් මුනි. විශ්වීය දැනුම තිබුණ මහා ප්‍රඥාවන්තයෙක්. එතකොට ඒ ලැබුණු ඥානමය උරුමය නිකම්ම පෘථිවි ඥාන නෙවෙයි. මම විශ්වාස කරන්නේ නේද? ඒක හරියට පරම්පරාගතව ලැබුණු මහා දීපලක් වගේ දෙයක්. විශ්‍රවවස් මුනි කියන්නේ මුනිවරයෙක්. විශ්වය ගැන ලොකු දැනුමක් තිබුණ කෙනෙක්. රාවණා රජතුමාගේ පියා තමයි විශ්‍රවවස් මුනි කියන්නේ. පියාගෙන් ලැබුණු ඒ මහා විශ්වීය දැනුම ඒ පියාගේ පුතා වුණු රාවණාටත් ඒ විදිහටම ලැබුණා. මං හිතන්නේ ඊට වඩා ඒ කාලයට ගැලපෙන සහ ඊට වඩා ලොකු අප්ඩේට් එකක් තමයි රාවණ රජතුමාගේ DNA තුලේ ඒ ඥාන වැඩ කරේ. එතකොට ඔයගොල්ලොන්ට තේරුම් ගන්න පුළුවන් නේද මම මොකද්ද කියන්නේ කියලා. අපේ පරම්පරාවෙන් ලැබෙන දේවල් තමයි අපේ DNA වල ගැබ් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා ලෝකේ කොහේ හිටියත් ඔයාලගේ ඇඟේ තියෙන ලේ බිඳක් පාසා ඒ විශ්වීය කේතය පරම්පරාවෙන් පරම්පරාවට ඇවිත් ඔයාලගේ ලේ අංශු ඇතුලේ තාම ජීවමානව තියෙනවා. ඒක තමයි ඇත්ත. ඔබ නිතරම රාගලකන්ද ගැන කතා කරනවා. ඇයි මේ වගේ පෞරාණික ස්ථාන අපේ DNA ඇහැරවන්න වැදගත් වෙන්නේ? මේ ප්‍රශ්නේ තමයි ඇත්තට මේ සාකච්ඡාවේ තියෙන හොඳම ප්‍රශ්නේ. මේක නරඹන හැමෝම
අහන්න කැමති දැනගන්න කැමති ප්‍රශ්නේ මේක. ඒක හරිම පුදුම සහගතයි. මේ ස්ථාන නිකම්ම පර්වත නෙවෙයි. මේවා හරියට පෘථිවියේ තියෙන මහා පරිමාණ වයර්ලස් චාර්ජස් වගේ. එහෙම තමයි මම හිතන්නේ. ඔයාලත් ඒ වගේ තැන්වල යනකොට නැත්තම් ඒ වගේ පින්තූර තැන්වල පින්තූර දකිද්දි අපි හිතෙන් ඒ තැන්වලට මාර විදියට ආස කරනවා. රූපයක් බැලුවම මේ විදියට ඒ තැන්වල තියෙන ලස්සන අපේ හිතේ මවා ගන්නවා. ඒක හරියට භාවනාවක් වගේ. ඇඟ හිරි වැටෙනවා. ඒ කියන්නේ ඔබේ ඇඟ ඇතුළෙත් ඒ තියෙන අර නිදාගෙන ඉන්න DNA පෘථිවි ශක්තියට කනෙක්ට් වෙලා charge වෙන්න උත්සාහ කරනවා. ඒක තමයි පෘථිවියයි අපි අතර තියෙන රහස් සංනිවේදනය. මේකම තමයි විශ්ව ශක්තිය කියලා කියන්නේ. එතකොට දැන් තේරෙනවා ඇති ඇත්තටම අපි මේ දේවල් දැක්කම අපිට අපේ හිත පුදුමාකාර විදිහට සතුටු වෙනවා. මහත් ප්‍රීතියකට ලක් වෙනවා. ඒක තමයි රහස. අපි මේ දේවල් හිතෙන් මෙනෙහි කරද්දී ඇස් දෙකින් දකිද්දි අපි නිකම්ම ඒ ශක්තිය වලට කනෙක්ට් වෙනවා. කන්දක් හෝ වේවා, ගල් පර්වතයක් හෝ වේවා, පිළිමයක් හෝ වේවා, යම්කිසි පුද්ගලයෙක් හෝ වේවා, අපිට නිකන් පුරුද්දක් දෙනවා සංසාරේ කොහේ හරි හම්බෙලා තියෙනවා මේ මිනිස්සයා මට මාර විදියට ආදරය කරනවා. ඉතින් ඒ වගේ ඒ ශක්තිය වලට කනෙක්ට් වුණාම තමයි ඕගොල්ලොන්ගේ අර DNA කියන එක අවදි වෙන්නේ. අපේ යටිසිතේ තියෙන මතකයේ අවදි වෙන්නේ. ඇත්තටම මේ සාකච්ඡාවේ තුල අහපු හොඳම ප්‍රශ්නෙට උන්න හොඳම උත්තරයක් මගෙන්. අවසාන වශයෙන් මිනිස්සුන්ට මේ පිබිදීම ගැන දෙන පණිවිඩය මොකද්ද? පණිවිඩය කියන්නේ ඉතින් මේකයි. අද වෙනකොට ගොඩක් මිනිස්සු ලෞකික සැප සම්පත් පස්සේ තමයි දුවන්නේ. ඇත්තටම මේ දේවල් ඇත්තද බොරුද කියලා හොයන්නේ, මේ ගැන වීඩියෝස් බලන්නේ, ඉන්ටර්නෙට් එකේ මේ ගැන ගැඹුරින් හදාරන්නේ ඉතාම සීමිත පිරිසක්. මොකද මේ ලෞකික සැප සම්පත් පස්සේ දුවනකොට අපිට මේ දේවල් අමතක වෙනවා. අපේ ආධ්‍යාත්මික ශක්තිය අපිට හසුරවන්න, ආධ්‍යාත්මික ශක්තිය අපි ළඟා කරගන්නේ කොහොමද කියලා අපිට අමතක වෙනවා. ඉතින් මම කියන්නේ මේ පිබිදීම කියන්නේ තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය හොයාගන්නවා කියන එක. අපි දැන් ඉන්නේ මහා වෙනසක් අද්දර 2026 මැයි 30 වෙනකොට මේ විශ්වීය ශක්තියින්ගේ ලොකු වෙනසක් වෙනවා. ඒක ආධ්‍යාත්මික තුලින් ආධ්‍යාත්මික ශක්ති විද්‍යාව, গুপ্ত විද්‍යාව ආධාරණ බොහෝ පිරිසක් ඒ දේවල් කියලා තියෙනවා. මේ මැයි 30 වෙනකොට විශ්වීය ශක්තියින් ලොකු වෙනසක් වෙනවා. එදාට මේ අපේ ඇඟ ඇතුලේ තියාගෙන නිදාගෙන ඉන්න මේ DNA ලොක්ස් ටික ඇරෙන්න නියමිතයි. එතකන් මං ඉල්ලන්නේ ඔබේ සිත පිරිසිදු තියාගන්න. සත්‍ය පවතින්නේ ඔබේ ඇස් ඉදිරිපිට නෙවෙයි, ඔබේ ලේ අංශු ඇතුලේ. අන්න ඒ දේ ඔළුවේ තියාගන්න දිගටම ද ඒලියන් සමග රැඳී සිටින්න. ජය වේවා. ආධ්‍යාත්මික ශක්තිය දියුණු වේවා. රාවණ ශක්තිය අවදි වේවා.